හොඳයි එසේනම් සුමතිපාල අනුස්මරණ සම්මානයේ ප්‍රථම සම්මානයේ පිරිනැමෙන ගෞරවනීය කලාකරුවා හෝ කලාකාරිනිය කවුද? අපි පුළුල් තිර මත දකිමු ඒ කතාව. සන්ත්‍රී මල්කේ කුලයි ලසන්ත්‍රී නලරෙල්ලයි මගේ ගෙලේ හරසුල්ලයි ඔබේ නෙත් කැලුම් වෙල්ලයි අදත් මගේ අතින් අල්ලයි. 60 දශකයේ මෙරට සිනමාවට පිවිසි කුසලතාපූර්ණ රංගන වේදිනියන් අතර ප්‍රමුඛ පෙළේ චරිතාංග නිලියක වන සුයිනීතා වීරසිංහ මහත්මිය 1944 මැයි මාස 19 වෙනිදා දෙහිවලදී උපත ලැබුවාය. ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලයෙන් සහ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඇය පාසල් සමයේදීම වේදිකා නාට්‍ය ක්‍රීඩාව මෙන්ම නර්තනය කෙරෙහිද සුවිශේෂී දක්ෂතා දැක්වූවාය. උඩරට නැටුම් කලාව හදාරා ගාන්ධර්ව විභාගයෙන් සමත් වූ හෝ ජ්‍යෙෂ්ඨ විභාගය සමත්ව ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වීමේ විභාගයටද පෙනී සිටියාය. එහෙත් එහි ප්‍රතිඵල නිකුත් වන්නටත් පෙර 1963 වසරේදී රොබින් තම්පෝගේ සුහද දිවිපිදුම චිත්‍රපටයේ නැටුම් දර්ශනයකින් සහ සුදු සඳේ කළුවලා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟපාමින් ඇය සිය සිනමා සම්ප්‍රාප්තිය සනිටුහන් කළාය. ඇයගේ සිනමා දිවියේ ප්‍රධාන හැරවුම් ලක්ෂයන් වූයේ සුදු සුදු සහ දෙලොවක් අතර චිත්‍රපටයි. එතැන් පටන් සුදු සුදුහි හීන් මැනිකා, දෙලොවක් අතරෙහි චිත්‍රා, වැලි කතරෙහි ගීතාරන්දෙනිය, සිකුරුලියාහි නාමලි, හුලවාලිහි සුබා, සසරක පැතුම්හි වෛද්‍ය ශාන්ති, මනට නොවන බඹරුහි ස්ටෙලා, සති පූජාහි පතිවෘතාව රකින බිරිඳ මෙන්ම යුගාන්තයෙහි නාලිකා වැනි විවිධ භූමිකාවන් ඔස්සේ විවිධ තාඩන පීඩනවලට ගොදුරුවන ස්ත්‍රීත්වය ප්‍රතිභාන්විතව මූර්තිමත් කිරීමට ඇය සමත් වූවාය. ජීවිතය හැටිවම තමයි. සිනමාවට පමණක් සීමා නොවූ ඇය එච්.ඩී. ප්‍රේමරත්නයන්ගේ සඳුන්ගිර ගිනිගනී ටෙලිනාට්‍ය ඇතුළු ටෙලිනාට්‍ය 13කටද අවස්ථා 12කදී වේදිකාවටද සිය රංගන දායකත්වය සැපයුවාය. එක දිගට නිර්මාණ තෝරා ගන්නවා වෙනුවට නිර්මාණයකට දායක වීමට ප්‍රමාණවත් කාලයක් ගනිමින් තමන්ටම අනන්‍ය වූ රංගන ලකුණක් තැබීම ඇය සතු විශේෂ ලක්ෂණය විය. 1972 දී වැලිකතර සිනමා පටය නියෝජනය කරමින් සෝවියට් චිත්‍රපටි උළෙලට සහභාගී වූ ඇයට එහිදී ලැබුණු ප්‍රතිචාරය විශ්මයජනක විය. ඉන් නොනැවති ජර්මනිය, පෝලන්තය, චෙකොස්ලෝවැකියාව සහ ඉරානය වැනි රටවල පැවැත්වුණු ජාත්‍යන්තර සිනමා උළෙලවල් රැසක් නියෝජනය කරමින් ඇය මෙරටට ඉමහා කීර්තියක්ද අත්කර දුන්නාය. මෙම සුවිශේෂී රංගන දායකත්වය වෙනුවෙන් 1976 දී හුලවාලි චිත්‍රපටය සඳහා හොඳම රංගනයට හිමි OCIC සම්මානයෙන්ද, වැලිකතර වෙනුවෙන් හොඳම විචාරක සම්මානයෙන්ද, සති පූජා වෙනුවෙන් ජනාධිපති කුසලතා සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය. එමෙන්ම සරසවිය රණතිසර සම්මානයෙන්ද ඇය පිදුම් ලැබුවාය. මීට වසර කිහිපයකට පෙර මම සහ සිනමාව යන මෙයින් සිය ස්වයං ලිඛිත අපදානයද ඇය විසින් ලියා තැබුවාය. සිනමාවේ දශක 6කට අධික කාලයක් පුරා රංගන කලාව එකලු කරමින් වත්මනෙහි චිත්‍රපට අධ්‍යක්ෂවරියක ලෙස දොරට වැඩීමේ අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට සුවිසල් මෙහෙවරක් ඉටු කළ කලාකාරිනියකට ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් මෙවර පිදුම් ලබන්නේ මෙරට සිනමාවේ අනුපමේය සලකුණක් වූ සුයිනිතා වීරසිංහ නම් වූ ඒ ප්‍රතිභාපූර්ණ රංගන වේදිනියයි. 1963 දී සුවද දිවිපුදුම චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය සුදු සඳේ කළුවලාහි ප්‍රධාන භූමිකාවෙන් හෙළ සිනමා වංශ කතාව තුළ සිය තම නාම මුද්‍රාව ඉහළින් සටුන්වහන් කළේය. එතැන් පටන් දෙලවක් අතරෙහි චිත්‍රාද, සුදෝ සුදුහි හීන් මැනිකා, වැලි කතරෙහි ගීතා සහ හුලවාලිහි සුනීතා වැනි චරිත ඔස්සේ ස්ත්‍රීත්වයේ විවිධ මානයන් රිදී තිරේ මත ප්‍රතිමූර්තිමත් කළ ඇය වේදිකාව මෙන්ම ටෙලිනාට්‍ය ශේත්‍රයේද ජය ගනිමින්
දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වූවාය. මම සහ සිනමාව යන මෑයෙන් සොයන් ලිඛිත ආපදානය ලියමින් සොකීවේ අත්දැකීම්ද ඇය මතපරපුර උදෙසා දායාද කර අවසානය. වත්මන්හි චිත්‍රපටි අධ්‍යක්ෂකවරියක ලෙසද දොරට වැඩීමේ අපේක්ෂාවෙන් පසුවන ඇය සිනමාවේ සදාතනික චරිතාංග නිලියකි. දසක 6ක් පුරා හෙළ කලාකෙත ඒකාලෝක කරමින් නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ රූපවේදිනී සුවිනීතා වීරසිංහ මහත්මියනි ඔබගේ කලා ලෝකයට සිදු වූ ඒ ප්‍රශංසනීය මෙහෙවර අගයනු සඳහා ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන සුමිතිපාල අනුස්මරණ සම්මානය පිළිගනු පිණිසය. දශක 6ක් පුරා හෙළ කලාකෙත පෝෂණය කරනුවස් ස්වකීය ජීවිතයේ ස්වර්ණමය අවධිය කැප කළ ස්වකීය ජීවිතය තුළ උපරිම දායකත්වයේ වෙනුවෙන් ලබා දුන්නු දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වෙමින් කාගේත් ආදරය ආකර්ෂණය දෙනාගත් ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ රංගවේදිනියක මෙවර ජීවිතයේ එක්වරක් පමණක් පිරිනමන්නා වූ සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබෙන මොහොතයි මේ ඔබ දකින්නේ. ප්‍රවීණ රූපණවේදිනී සොවිනීතා වීරසිංහ මැතිණියේ මේ ගෞරව බහුමානය ඔබ වෙනුවෙන් අපි වේගවත් අත්පොළ සම්ප්‍රසාදයකින් එතුමියට සුබ ප්‍රාර්ථනා කරමු. චිරක් ජයතු මැතිණිය. අපි දන්නවා සිනමාවත් පුංචිත්‍රයක් වේදිකාවත් ඔබ එකසේ දස්කම් පාලා විවිධ සම්මාන ලංකාව විතරක් නෙමෙයි විදෙස් වලින් පවා ඔබ සම්මාන පිට සම්මාන ලැබලා තියෙනවා. ඒත් ජීවිතේ එකවරක් විතරක් ලැබෙන මේ තාමත්ම බර සම්මානය ලැබුණාම ඔබතුමියට මොකද හිතෙන්නේ? අද දවසේ මට පුදුම සතුටක් ඇති වුණා. ආරාධනය ලැබුණාම මේ විදිහට පළවෙනි වතාවට මම මේ සුමති සම්මාන උළෙලට මේ වේදිකාවට පැමිණීමට අවස්ථාව ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ සම්මාන උළෙලට මුල් වූ නිර්මාතෘවරය සුමතිපාල මැතිතුමන් අද අපතර නැහැ. ඒ වගේම මිලිනා සුමතිපාල මැතිණිය මේ සම්මාන උළෙලේ නිර්මාතෘවරය සහ ඇයගේ සැමියා ස්වාමි පුරුෂයා තිලංග සුමතිපාල මහතාගේ පියාණන් සිහිපත් වෙන අද දවසේ මම ඊටාම ගෞරවයෙන් ආදරයෙන් ඒ දෙපළ සිහිපත් කරන අතරම ඒ දෙපළ වෙනුවෙන් මේ තාකල් නොකඩවාම මේ සම්මාන උළෙල දරුවන් විසින් දෙමව්පියන්ට ගරු කරනු වස් මෙවැනි සම්මාන උළෙලක් දිගටම ඊටාම අලංකාර ලෙස ඊටාම උත්කර්ෂවත් ලෙස නොමරදවාම කරගෙන යාම පිළිබඳව මම සුමතිපාල මැතිතුනි ඔබටත් මගේ ගෞරවය මෙතුමියටත් මගේ ගෞරවය දරුවන්ට මගේ ගෞරවය තිලංග සුමතිපාල ඇතුළු පවුලේ සියලු දෙනාටම මේ කරන්නා වූ ඉතාර සේවය පිළිබඳව අපගේ මතු අනාගත පරපුර වෙනුවෙන් මේ දිගටම කරගෙන යන සේවයට මගේ ගෞරවනීය ආදරය මම කරනවා. නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තුමියට. සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පුදලද ප්‍රවීණ රූපණවේදිනී සුවිනීතා විරසිංහ මැතිතුමනි ඔබට අපේ උණුසුම් සුබ පැතුම් සමග චිරං ජයතු තවදුරටත් මේ ක්ෂේත්‍රය තුල මුද්‍රා සටහන් තබමින් ඉදිරියට යන්නට ශක්තිය දෙන්නට දිරි දෙන්නට ඔබතුමියට හැකියාව ලැබේවා.